අපිට පිරිස බලපාන්නේ නැහැ. ප්‍රමාණය බලපාන්නේ නැහැ. මොකද මං කොයිතරම් පිරිසක් ගොඩ දානවද කියලා මට ක්‍රෙඩිට් එකක් උඩින් හම්බෙන්නේ නැහැ. එකම දෙයක් තියෙනවා, අපි ආපු කාර්ය කරන්න දෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. 2027 වෙනකොට මේක තීන්දුවක් තීරණයක් කියනවා 27 28 29 අතරේදී වෙනසක්. ඒ වෙනස නොවුනොත් ඉවරයි කියලා හිතා ගන්න. සමස්තයම විනාශ කරනවා. අපි දැන් මැද පිළිවෙතේ ඉන්නේ, අපිටත් ලොකු බලාපොරොත්තුවක් නැහැ මේක ගොඩ දාන්න පුළුවන් කියන එක. අපේ තීන්දුව උඩට යන පරක්කු විතරයි තියෙන්නේ. කවුරු මොනතරම් උඩ කෑ ගැව්වත්, සිංහසෙයියාවෙන් දැම්මත්, YouTube දැම්මත්, මොන දේ කරත් අනිවාර්යයෙන්ම අර මං කිව්වේ ඒ පනිෂ්මන්ට් එක හම්බෙලා මේක සම්පූර්ණයෙන්ම සෝදලා දාලා ඊගාව ජෙනරේෂන් එකට යයි. මේකේ ඉන්න සිල්වත් අය අහබස්සර බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලබයි. හැබැයි හැමෝම යනවා. ඔක්කොම කෙලවිලා යනවාම තමයි. අනිවාර්යෙන් ඒ තීන්දුව ගනී කියලා මට හිතෙනවා. මට දැනෙන කාරණේ අනුව ඊළඟ ව්‍යසනය වල ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා දාන ව්‍යසනේ වඩපත් වෙනවාමයි. අනිවාර්යෙන් ලංකාවට එන භයානකම ව්‍යසනය ඉදිරියේදී එන්න නියමිතයි. ඒ කාල සීමාව තුළ ඒ අය තීන්දුව తీරන ගණී උඩින් දිව්‍ය මණ්ඩලේ මොකද කරන්න කියනවාමයි. දැන්වත් මේ කියන එක අහනවා නම් මම දන්නවා මගේ වැඩසටහන බලන අය කවුද කියලා. ඔබ විතරක් නෙමෙයි, මම නම් කියන්න කැමති වෙන්නේ නැහැ. අදාළ අය බලනවා. පැත්තකටලා ඉවර වෙනකම් බලන අය කවුද කියලා මම දන්නවා. හැබැයි නිකමටවත් කැමති නැහැ. මූට පොඩ්ඩක් ඉඩක් දෙමු. මූට පුළුවන් නම් දේශනයක් කරලා හරි සෙනඟ ටිකක් ගොඩ දාන්න. ඔබ දන්නවා දැනටත් කාට මොන තරම් සෙනඟ ආවත් අද දානවා YouTube එකේ මෙන්න බලන්න සෙනඟ කන්දරාව. අනේ බලපල්ලා මගේ නෝරේලී වැඩසටහන. නිකන් එවුන් නෙමෙයි ලෙඩ්ඩු. පිළියන්දල වැඩසටහන ලක්ෂ ගණන් ආවා. මගේ ළඟට මගේ අවධානය දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. පොඩ්ඩක් හරි බලලා කුමාර මහත්තයෝ මෙන්න මුන්ට මේ දේශනේ කියලා අපි මේ රට වෙනස් කරමු කියන්නේ තාමත් නැහැ. තාමත් පැකිලෙනවා, බයයි. මොකද? දෙන්න බයයි. දියසේනද දන්නේ නැහැ. නෑ. මං දියසේනත් නෙමෙයි, පියසේනත් නෙවෙයි. හැමදාම කියනවා. වැඩිපුර පිරිසක් මේ ශ්‍රද්ධාවට නැඹුරු වෙලා මට එක දාන එක නෙවෙයි, මේ විශ්වයට හානි කරන එක, සබාධමයට හානි කරන එක ඉවත් වෙලා මනුෂ්‍ය බවට පත් වුණොත්, මනස උසස් මිනිස්සු බවට පත් වුණොත් මේ ව්‍යසනය නවත්ත ගන්න පුළුවන්. මේ අපේ දේශයේ හොදලා දාන එක නවත්ත ගන්න පුළුවන්. ඒකටයි try කරන්නේ. මට තියෙන ඩියුටි එක ඒකයි. පුළුවන් තරම කරා ඉවරම මැදියන්න. එච්චරයි.